ඊට වඩා හොඳයි කියන්න. it would be better. දැන් අපි උදාහරණ ගත්තොත් ඊට වඩා හොඳයි ඔයා රට ගියා නම්. ඊට වඩා හොඳයි ඔයා සල්ලි දීලා ඉඩමක් ගත්තා නම් කුලී ගෙවල් වල ඉන්නවට වඩා. ඊට වඩා හොඳයි ඔයා මට කම්මුලට ගැහුවා නම්. ඉතින් අපි එහෙම එදිනදා ජීවිතේදී කතා වෙනවනේ. ඒක නිසා මේ ගොඩාක් වැදගත් වෙන වාක්‍ය රටාවක්. මේ පැටර්න් එකේදී මේ වාක්‍ය රටා දෙකක් යෙදෙනවා. වාක්‍ය දෙකක් යෙදෙනවා. it would be better සමග මේක දෙවනි වාක්‍ය රටාව if සමග if කියන පදයට එක්ක මේක අපි භාවිතා කරනවා. if කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් නම් මේ දේ කළොත් මේ දේ කරනවා නම් කියන අදහස කියන්නේ අපි අර කොන්දේසි වැකි හදනකොට භාවිතා කරන මේ if කියන පදය. මේ if කියන පදයට එකතු වෙනවා සබ්ජෙක්ට් එක උක්ත පදය. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ක්‍රියාපදය. ක්‍රියාපදය සිම්පල් පාස්ට් එකෙන් තියන්න ඕන. සිම්පල් පාස්ට් ෆෝම් එකෙන්. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක කර්මපදය. දැන් බලමු අපි උදාහරණයක් අරගෙන it would be better if you told the truth. it would be better if you told the truth. ඊට වඩා හොඳයි ඔයා ඇත්ත කිව්වනම්. අනිතෙන් බලන්න you told the truth එතන tell කියන එකේ past form එක තමයි දෙන්නේ told කියලා. if you told the truth ඔයා ඇත්ත කිව්වනම්. ඊට වඩා හොඳයි ඔයා ඇත්ත කිව්වනම්. if you told the truth. next one, it would be better if she went abroad. ඊට වඩා හොඳයි ඇය රට ගියා නම්. if she went abroad. එතන බලන්න ඇය රට යනවා. if she went abroad. එතන go එකේ past form එක තමයි went. if she went abroad. ඇය රට ගියා නම්. the next one, it would be better ඊට වඩා හොඳයි if we met personally than speaking over the phone. ඊට වඩා හොඳයි අපි හමු වුණා නම් personally පුද්ගලිකව than speaking over the phone. ෆෝන් එකෙන් කතා කරනවට වඩා. එතෙන්දී it would be better if we met. එතන meet එකේ past form එක met කියලා එදෙනවා. එතනම past form එක තමයි යෙදෙන්නේ ක්‍රියාපදේ. අපි ගලමු අපි ඊළඟ උදාහරණයට. it would be better if you killed me. it would be better if you killed me. ඊට වඩා හොඳයි මාව මැරුවා නම්. අපි එහෙම කියනවනේ එදිනෙදා ජීවිතයේදී. සමහරවිට තරහා ගියමත් කියනවනේ. ඊට වඩා හොඳයි මාව මැරුවා නම්. එහෙම කියනවනේ. so එතෙන්දී you killed me. එතන kill කියන එකේ past form එක killed කියලා භාවිත වෙනවා. next one, it would be better if you were a teacher. if you were a teacher. අන්න එතෙන්දී ගොඩක් වැදගත් වෙන මේ අවස්ථාව. එතෙන්දී භාවිත වෙන්නේ be verb එක විතරයි. main verb එකක් නැහැ. were if you were. එතන අතීත කාලයේ නියෝජනය කරන be verb එක were. if you were a teacher. දැන් මෙතෙන් තවත් වැදගත් කාරණාවක් තමයි කර්තෘ ඒකවචන වුණත් බහුවචන වුණත් අපි යොදන්නේ were කියන be verb එක විතරයි. plural verb එක විතරයි. දැන් උදාහරණයක් ගත්තොත් it would be better ඊට වඩා හොඳයි ඇය ගුරුවරියක් වුණා නම්. if she were a teacher කියලා අපි මෙතන ප්‍රකාශ කරන්නේ.
if she was කියන්නේ අනේ ඒක ගොඩක් වැදගත් වෙනවා මේ අවස්ථාව. if she were a teacher ඇය ගුරුවරියක් වුණා නම් it would be better if she were a teacher. අනේම අපි ඒක මේ පැටර්න් එක පාවිච්චි කරන්න. next sentence it would be better if you didn't say anything. එතනදී නැතන අදහසක් ප්‍රකාශ වෙනවා. මීට වඩා හොඳයි ඔයා මුකුත් කියන්නේ නැතුව හිටියනම්. එතන if you didn't say එතන did not එකේ අතීත කාල නැතන අර්ථ පදය did not එක ෂෝට් කරනවා didn't කියලා. if you didn't say එතන ඊට පස්සේ ක්‍රියාපදය present form එකෙන් තියෙනවා. if you didn't say anything ඔයා මුකුත් කියන්නේ නැතුව හිටියනම් it would be better if you didn't say anything. ඊට වඩා හොඳ ඔයා මුකුත් කියන්නේ නැතුව හිටියනම්. next sentence it would be better if you didn't take leave. අනිතන නැතන අදහසක් තියෙන්නේ. ඊට වඩා හොඳ ඔයා නිවාඩු ගන්න නැතුව හිටියනම්. if you didn't take leave didn't take එතන ක්‍රියාපදය take leave නිවාඩු ගන්නවා. if you didn't take leave ඔයා නිවාඩු ගන්න නැතුව හිටියනම්. next one it would be better if you admitted your fault. it would be better if you admitted your fault. මීට වඩා හොඳයි ඔයා වැරද්ද පිළිගත්තා නම්. අනේ එතෙන්දී වැදගත් වෙනවා ක්‍රියාපදය වැරද්ද පිළිගන්නවා. admit ක්‍රියාපදයක්. admit admit. admit කියන එක අපි ඉගෙන ගන්නවා admit patient කෙනෙක් admit කරනවා hospital එකට. ශිෂ්‍යයෙක් admit කරනවා ස්කූල් එකට. ඒ වගේ විවිධ අවස්ථාවල යෙදෙනවා. මෙතන admit කියන්නේ වරද පිළිගන්නවට. admit the fault වරද පිළිගන්නවා. admit the fault. එතෙන්දී එතන past form එකකින් යෙදෙන්නේ ed යෙදෙනවා admitted. if you admitted your fault. ඔන ඊට වඩා හොඳ එයා වරද පිළිගත්තා නම්. it would be better if you admitted your fault. next one it would be better if they separated each other. මීට වඩා හොඳයි ඒගොල්ලෝ වෙන් වුණා නම් එකිනෙක රණ්ඩු වෙනවට වඩා. අපි එහෙම කියනවනේ. it would be better if they separated. එතන separate කියන්නේ වෙන් වෙනවා. එතන past form එක ed separated each other එකිනෙක. ඊට වඩා හොඳයි ඒගොල්ලෝ එකිනෙක වෙන් වුණා නම්. it would be better if they separated each other. last one last sentence today it would be better if you slapped me. මීට වඩා හොඳයි ඔයා මට කම්මුලට එකක් ගහුවා. අපි එහෙම කියනවා නේද? තරහ ගියා. it would be better if you slapped me. slap කියන්නේ කම්මුලට ගහම එතන ed එකතු වෙනවා. slapped me. it would be better if you slapped me. so we are going to wind up our lesson. I think we will be back in our next video program. Thank you very much for listening to me.